ඉතිහාසයේ සහ දේව පුරාණයේ අපූර්ව සන්ධිස්ථානය වැල්ලාගල කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ පුරවරය සොබාදහමේ නිසලතාවයත් ඉතිහාසයේ අභිමානයත් එකට යාකරන අපූර්ව මංසන්ධියක්. වාරියපොළ ගනේවත්ත මාර්ගයේ කිලෝමීටර් 4ක් ගිය තැන දෑසට හමුවන්නේ අහස සිපගන්නා මහා පර්වතයක්. මේ වැල්ලාගලයි. හුදෙක් ගල් පර්වතයක් නොව වසර දහස් ගණනක රහස් සැඟවුණු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලද පූජනීය භූමියක්. අක්කර 50කට වැඩි භූමියක් පුරා පැතිරුණු මේ විහාරයේ ඉතිහාසය වලගම්බා රජු ක්‍රිස්තු පූර්ව 103 සිට 89 දක්වා වූ වසර 14ක අසීරු කාලයේදී සේනා සංවිධාන කරමින් සැඟව සිටි වකවානුව දක්වා දිවයයි. විහාරස්ථානයේ කරවලා තියෙන්නේ වලගම්බා මහරජතුමා විසින්. මේ විහාරස්ථානය තුල තිබෙන බෝධිය, චෛත්‍ය, බුදු පිළිම වහන්සේ කියන ස්ථාන තුනම ක්‍රිස්තු පූර්ව 88 89 යන වර්ෂ කාලයට දිව යනවා. අතීත හෙළ ශිල්පියාගේ ශිල්පීය දක්ෂතාවය විදහාපාන මෙම කටාරම් කෙටු ලෙන් පද්ධතිය අපේ ප්‍රෞඩ කලා ඉතිහාසයේ ජීවමාන සාක්ෂියකි. ලෙන් පියස්ස දිගේ ගලායන වර්ෂා ජලය විහාර මන්දිරය තුළට පැමිණීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරා නිමවා ඇති මෙම කටාරම් වසර දහස් ගණනක් පුරා මේ පින්බිමේ උරුමය ආරක්ෂා කර දෙයි. ලක්දිව ලෙන් විහාරයක් තුළ හමුවන විශාලතම රියන් 32ක සැතපෙන බුදු පිළිම වහන්සේ වැල්ලාගල කබල්ලෑලෙන සතු සුවිශේෂීම උරුමයයි.
විහාරස්ථානයේ ලෙන තුල තියෙනවා ව්‍යංජ චිත්‍ර. නුවර යුගයට අයත් වෙන ව්‍යංජ චිත්‍ර තමයි තියෙන්නේ. ඒ චිත්‍ර වලින් නිරූපණය කරන්නේ මාර පරාජය, දේව ආරාධනාව, මහා පදුම ජාතකය, අපාය, പ്രേත වස්තු වැනි කොටස් නිර්මාණය කරලා තියෙනවා. ස්වාභාවික ගිරි වර්ණවලින් නිම වූ අසම සම බිතු සිතුවම් මෙන්ම මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන්ගෙන් උපවත් වූ මෙම විහාර මන්දිරය නරඹන්නෙකු තුළ ඇති කරන්නේ අපරිමිත භක්තියකි. ඒ වගේම වර්තමානයේදී ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව, මකර තොරණ, ජයමංගල ගාථා, සත්සතිය ආදී දේවලුත් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රධාන ලෙන් විහාරයට පසකින් පිහිටි සූනියම් දේවාලය අදටත් හාස්කම් පිරි පූජනීය මධ්‍යස්ථානයකි. තමන්ට සිදුවන අසාධාරණයන් සහ අපල උපද්‍රවයන් හමුවේ අසරණ වන බැතිමතුන් අතීතයේ සිටම මේ පින්බිම වෙත ඇදී එන්නේ නොසැලෙන භක්තියකිනි. කබල්ලෑලෙන යන නාමය පිටුපස සූනියම් දෙවියන් හෙවත් කබලෑ දෙවියන්ගේත් අපූර්ව දේව පුරාණයක් සැඟව පවතී. දේවාල පරිශ්‍රයේ ගැටගැසී ඇති දහස් සංඛ්‍යාත පඬුරු දේව පිහිට පතායන බැතිමතුන්ගේ අපේක්ෂාවන් සහ විශ්වාසයට නිහඬ සාක්ෂි සපයයි. වැල්ලෑගල කියලා කියන්නේ පින්නතුනේ විහාරස්ථානය බවට පත්වෙන්න කලින් මේ ස්ථානයේ දේව භූමියක් දෙවියන් හිටපු තැන. වල්ලියම්මා දේවීන් වහන්සේ කියන්නේ කතරම දෙවියන්ගේ භාර්යාව. කතරම දෙවියන්ගේ භාර්යාව වන වල්ලියම්මා දේවීන් වහන්සේ කතරම දෙවියන් සමග අමනාප වී වල්ලියම්මා දේවීන් වහන්සේ මේ ස්ථානට ඇවිල්ලා වාසය කළ බවට සාධක තිබෙනවා. ඒ වල්ලියම්මා දේවීන් වහන්සේ හිටිය නිසා එදා විවහාර කළා වල්ලිගල අද වැල්ලෑගල නමින් පරිවර්තන වී තිබෙනවා. වෙහෙසකර කඳු නැගීමකින් පසු මුදුනට ළඟා වූ කල ගත දැවටෙන සිසිල් සුළඟත් සමග දිගහැරෙන්නේ නෙතට රසඳුනක් බඳු වූ මනරම් දසුනකි. ඈතින් පෙනෙන යක්දෙස්සාගල පර්වතයේ රළු මතුපිටත් නිල්මන් අහස් කුසත් එක්ව මවන ඒ සිතුවම අපව අතීත කුවේනි පුරාවෘතය වෙත රැගෙන යයි. එක් පසකින් නිල් මැණිකක්සේ දිදුලන දැතුරු ඔය ජලාශයේ
නිල්මන් දියදහර වියලි කලාපීය පරිසරයට එක්කරන්නේ අමුතුම ජීවයකි. හාත්පස විහිදුණු හරිත වර්ණ වෙල්යායන් සහ ඈතින් පෙනෙන කඳුපන්තීන් නරඹන්නෙකුට පසක් කර දෙන්නේ. මෙය සැබවින්ම භාවනානුයෝගීන්ගේ පාරාදීසයක් වූ බවයි. වැල්ලාගල කඳුමුදුනට දිස්වන පරිසරය නරඹන්නෙකුට ගෙන එන්නේ අපරිමිත ආධ්‍යාත්මික සුවයකි. කර්මේ සාරණ්ඩ ලොකුහාර වහන්සේ මගේ ගුරු හාමුදුරු. උන්වහන්සේ 75 අපාත් වුණා. අපාත් වුණාන් පස්සේ මං 77 වැල්ලෑල් විහාරස්ථාන විහාරාධිපතිපත් වුණා. එදා ඉඳන් මේ දක්වා විහාරස්ථානයට කෙරෙන තියෙන හැම යුතුයකම් මිෂ්ඨ කළා. විහාරස්ථාන හැදුවා, දුණු කළා. විහාරට යාමට මාර්ග හැදුවා. ඒ සේරම හදලා අද දර්ශනීය විහාරස්ථාන බවට පත් කරලා තියෙනවා. අපේ ලංකාවාසී සියලුම බෞද්ධ ජනතාවට ඇවිල්ලා බලා ගන්න පුළුවන් හැටියට අද විහාරස්ථාන සකස් වී තිබෙනවා. ඒ නිසා පින්නතුනේ මේ විහාරස්ථානය එදා වලගම්බා මහරජතුමා විසින් කරවන ලද විහාරස්ථානයක් හැටියට මම සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාම විහාරයට පැමිණලා විහාරය දැකලා බලලා සතුටුලා පින් සිද්ධ කරගන්නා මෙන් ඉතා ගෞරවයෙන් මතක් කර සිටිනවා. නිසල තැන්පත් භාවයේ කේන්ද්‍රස්ථානයක් බඳු මේ පින්බිම සොබාදහමේ සහ ඉතිහාසයේ අපූර්ව සුසංයෝගය මනාව කියාපායි.